දැන් ඔබේ ජංගම දුරකථනයට ඊසබා ඇප් එක Play Store හෝ App Store හරහා ලබා ගැනීමෙන් පසු කළ යුත්තේ කුමක්ද? ඔබ කළ යුත්තේ ඊසබා ඇප් එක විවෘත කර ඔබගේ ජංගම දුරකථන අංකය ලබා දී ලැබෙන OTP අංකය ඇතුළත් කර අයිතිය තහවුරු කිරීම පමණයි. ඔබේ පැමිණිල්ල සිංහල, දෙමළ හෝ ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන් ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දී තියෙනවා. ඊසබා ඇප් එක හරහා අප වෙත අක්‍රිය වූ වීදි පහන්, මාර්ග අසල ඇති අනතුරුදායක ගස්, ගොඩනැගිලි සීමාවේ ඇති අනවසර ඉදිකිරීම පිළිබඳව අප වෙත දැනුම් දීමට හැකියාව තිබෙනවා. ඒ වගේම අනවසර පදික වෙළදාම, මාර්ගයට කසල බැහැර කිරීම, මදුරුවන් බෝවන ස්ථානන, මාර්ගයට අපජලය බැහැර කිරීම ගැනත් පැමිණිලි ඉදිරිපත් කරන්න. අපවිත්‍ර වූ කාණු, කැඩී බිඳී ගිය කාණු වසන ලෑලි, කාණු වලට සිදුවී ඇති හානිවීම, පොදු ඇසිකිලිවල ගැටලු වීම, අපවිත්‍ර පොදු ලින්ක් පිළිබඳවත් අපිට පැමිණිලි. අයාල යන ගවයින් අවදානම් දැන්වීම පෝරු, අනතුරුදායක තාප්ප හා ගොඩනැගිලිද මාර්ගයේ අවදානම්ව පැවතීම පිළිබඳවත් පැමිණිලි කළා. පොදු නාම පුවරු වලට හානිවීම, අපවිත්‍ර බස් නැවතුම් පොළවල්, ගොඩ දැමු කාණු පස් ඉවත් නොකිරීම සම්බන්ධවද පැමිණිලි කළ හැක. ඔව්, හරියටම හරි. හලාවත නගර සභාව දැන් ඔබේ ඇඟිලි තුඩේ දුරින් අදම ලියාපදිංචි වී අප සමග එක්වන්න. ඔබේ නගරය දියුණු කිරීමට ඔබගේ සහයෝගය ලබා දෙන්න.